ඉන්න බෑලා. ලයිටින් එච්චර සෙට් නෑ දැන්. Okay. Okay. Thank you. කාඩ් පේමන්ට් කරනකොට ඒගොල්ලෝ කැමති නැහැ. මොකද ඒක ටයිම් එක ගන්න අර ටක් ගාලා කොලේ අරගෙන යන්න දිනනවා තමයි. ඒ වුණාට මම කොයිලෙත් අතේ කෑෂ් තියාගන්න කැමති නැහැ. මොකද ඩුබායි වල අතේ කෑෂ් තියනවා කියන්නේ වාෂ්ප වෙනවා කියන එක තමයි. මේ පේනවා. මේක තමයි තියෙන ප්‍රශ්නේ. කොහොම හරි එළියට පයින්න. ඒක හදා ගන්න ඕන. හරි. මම දන්නේ මොනවා වෙනවද කියලා. ලයිට් ගලවලා වගේ සීන් එකක් තියෙනවා. තාම මස් කරලා නැහැ. Hi, Sai. How are you? 6 hours later. Okay, right. Then you know how it's already calling. And let me get that. Guys, දැන් වෙලා පාන්දර 5 මාරයි. මම එඩිට් එක ගහන ගම ඉන්නේ බ්ලොග් එකේ ඉතුරු වැඩ ටික ඉවර වෙලා. සීන් එක කියන්නේ මම මෙතන කොහම හරි ඕගොල්ලෝ දකින්න නැති බ්ලොග් එකේ මුලදී මම ඔෆිස් එකට එන්නේ සන්ග්ලාස් දෙකක් දාගෙන කොහම හරි මම ආපහු ඔෆිස් එකකින් ඇවිල්ලා එළියට යන්න යනකොට මට මතක් වුණා මම සන්ග්ලාස් දෙකක් දාන් ආවා කෝ එක කියලා. ඊට පස්සේ මම ආපහු ගිහිල්ලා ඉල්ල බලනවා සන්ග්ලාස් දෙක කෝ කියලා. කන්නාඩි දෙක අමතක වුණානේ. ටේබල් එක උඩ බැලුවා ටේබල් එක උඩ තිබ්බේ නැහැ. ඊට පස්සේ මොනවද මම හිතුවා මම බෑග් එක ඇතුළට දාගන්න නැති කියලා. ගෙදර ඇවිල්ලා සන්ග්ලාස් දෙක බෑග් එක ඇතුළේ තියෙනවද කියලා බලද්දි බෑග් එක ගාස්සේ සන්ග්ලාස් දෙක නැහැ. ඊට පස්සේ මම දැන් එඩිට් එක ගහනවා තමයි මට මීටර් උනේ. සන්ග්ලාස් දෙක ගැලවෙ මම බාත්රූම් එකේ ඇතුළේ. ඉතින් බාත්රූම් එක ගස්සේදී සන්ග්ලාස් එක මම කොහොම හරි මිසින් කරගෙන තියෙනවා. දාගෙනවත් නැහැ සාක්කුවකටවත්. එදා සෙනසුරාදා දවස මම එදා සෙනසුරාදා දවස ගෙදර ආවා. ඉරිදා මට නිවාඩු සවුන්ද මං ගිහලා බැලුවා ඔෆිස් එකේ ඇතුලේ නැහැ වොෂ්රූම් එකෙත් බැලුවා නැහැ සන්ග්ලාස් දෙක මිසින්. ඒක නිසා අවුතෙන් සන්ග්ලාස් දෙකක් ගන්න ඕන. මම මේක ගන්න යනකොට ඔයගලන්ට පෙන්නන්න මං කොහෙන්ද ගන්න කියලා. Okay, continue the vlog. Let's go. Hello! Yo සාදරයෙන් පිළිගන්නවා Mr. Samik YouTube channel එකට මගේ යාළුවෝ හැමදෙනාම ඉතින් මොනවද තරම් යාළුවෝ තියෙනවා තවත් vlog එකක්. ඉතින් guys අද May 25. ඉතින් අද ඉරිදා අද දවසම ෆ්‍රී. දැන් යන්න ඕන මං ඊට බහිනවා ටයිම් ලැප්ස් ටිකක් රෙකෝඩ් කරගන්න. මොකද මාගාව දැන් out of stock ටයිම් ලැප්ස් වීඩියෝස් මදි මාගාව තියෙන ඒවා ටික. තියෙන එකක් දෙකක් මේ දැන් වීඩියෝ අද දාපු මේ වීඩියෝට දාපු ටයිම් ලැප්ස් එකයි. තව ටයිම් ලැප්ස් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඒක නිසා මදි. ඒ නිසා මම ටයිම් ලැප්ස් ටිකක් රෙකෝඩ් කරගන්න තමයි දැන් යන්නේ. මම අද පාවිච්චි කරන්න යන්නේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරන ටයිම් ලැප්ස් ටික. කැමරා තියෙනවා. කැමරාවල ලොකු ස්ටෝරේජ් එකක් යනවා ටයිම් ලැප්ස් රෙකෝඩ් කරන්න ගිහපුවම. ඒක නිසා මම අද පාවිච්චි කරන්නේ ෆෝන් එක. අපි යමු වෙරළට. let's go. මෙයාට ආවට පොඩි කේස් එකක් තියෙනවා. කේස් එක තමයි තාම ඉර බහින්න හිතලවක්වත් නැහැ. මං කල්පනා කරේ මෙන්න මෙතන පරවි ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ නොයි ඔය වාහන යන එකයි අල්ලලා ටයිම් ලැප්ස් එකක් දැම්මම හොඳයි කියලා හිතුවා. බලන්න. let's go. මාතර මයි ට්‍රයිපෝඩ් එක ගහලා කැම් එක අතන සෙට් කරලා තියෙන්නේ. පරවි අතන ඉන්නවා. ඒත් එක්කම අර පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක යනවා. බලමු ටයිම් ලැප්ස් එක මොනවා වේද කියලා. තාම ඉරේ තාත්තේ මෙහෙම. තව කියන්නේ සෑහෙන්න වෙලා අයයි ඔක බයි. එතකන් අරක රෙකෝඩ්. කොහෙන් හරි එකෙක් ඇවිල්ලා පරවටි කෙරවුවා. දැන් ආපහු කරගෙනවා. ආපහු බහින්න පුතා හරියටම ෆ්‍රේම් එකට බහින්න. අයියෝ කොහෙද හැලෝ බැස්සේ.
later. හරි ආයාව ෆ්‍රේම් එකට. ඔන්න එහෙම ඉන්න. දැන් නම් හරි ටයිම් එක ඔයගොල්ලෝ දන්න මොනවද කරන්න යන්නේ කියලා. ඉරේ කෝටේජ් එක ගන්න මේක දැන්ට ඇති. ඒක නවත්තුමු අපි බලමු ෆෝටේජ් එක මොකද ගුනේ කියලා. අවුලන්නේ ෂොට් එක හොඳයි. දැන් තියෙන්නේ ඉර බහින එකේ ටයිම් ලැප්ස් එකක් ගන්න. දැන් පාර පැන ගන්න විදියක් නැහැ. වාහන එක දිගට එනවා යාළුවනේ. V8 Land Rover BMW Benz නැති එකක් නැහැ. මේ වස්සේ මම හාල් මැස්සෙක් වගේ පාර පයින්න යන්නේ. බීච් එක ළඟම ගේ තියෙන නිසා පට්ට හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. දැන් මම යන්නේ මයි කැම් එක මෙන්න මේ හරිය සෙටප් කරගන්න. එතකොට මට මේ ඇන්ගල් එකට අරගොල්ලන්ගේ මූව්මන්ට් ටිකකුත් එක්ක ඉර බහින එක මට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඇන්ගල් එක හොඳයි නේ. අපි ඒ ඇන්ගල් එකෙන් කැමරාව සෙටප් කරමු. මං කලින් දැම්මේ 5x. තාමත් 5x තමයි දාලා තියෙන්නේ. යාළුවනේ හැම වෙලේම ටයිම් ලැප්ස් එක රෙකෝඩ් කරද්දි මේ ගයිඩ්ලයින් ටික බලන්න. හරියටම ඉර මේ බොක්ස් එකේ මැද්දට එන්න විදිහට තියලා ඕගොල්ලන්ට පේනවා සිටිජය. මොහොත සිටිජය පේන තනි ලයින් එකක් විදිහට දිගටම තියෙනවා. ඒ ලයින් එකයි ඕගොල්ලන් කැමරාවේ තියෙන මේ ලයින් එකයි හරියට බැලන්ස් කරගන්න. එතකොට පර්ෆෙක්ට් ෂොට් එකක් ගන්න පුළුවන්. ඊටත් හරියට මේ මැද තියෙන බොක්ස් එකේ මැද්දට තියලා. නයිස්. that's it. පට්ටනේ හරිම ලස්සන වයිබ් එකක් තියෙන මේ වෙලාවට. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වනේ මම පට්ටම බිසි වුණා කියලා කරලා මේ කවුගේ ටික වීඩියෝ දාන්නේ. අතන රෙකෝඩ් එක යනවා තාම. so ඉතින් guys බිසි වුණේ එක. මම කොහොමද බිසි වුණේ? කොහොමද ඔයගොල්ලන්ට මම මේ කියන්නේ? හරි. මම ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න කියන්නම්. මගේ ඩේලි රොටේෂන් එක. ඒ කියන්නේ මගේ දවසේ රාජකාරි මම කොහොමද මැනේජ් කරගත්තේ සහ මම කෙරුවේ කොහොමද කියලා කියන්න. ඉතින් මම උදේට නැගිටින්නේ උදේට නැගිටින්නේ නෙමෙයි උදේට නිදාගන්න. මම උදේට නිදාගන්නේ 6ට 7ට. එතකොට දවල්ට නැගිටින්නේ 11:00ට 12ට විතර. ඒ නැගිටලා වොෂ් දාලා ලන්ච් එක අරගෙන මම 1:00 වෙනකොට ඔෆිස් එකට යනවා. wait. Later. okay right. ඒකේ ටයිම් ලැප්ස් එකත් හරි. oh shit. මම දත කරලා යනවා. අන්න අතන ඉන්නේ මේ මං අඳුරන සෙට් එක. මොකදනේ යන්න හාල්මස්. ඉතින් ඔෆිස් එක ගැන කියපුවම මේ යන්නේ මගේ 3rd year එක. ඉතින් අවුරුදු දෙකක් ඉවරයි. ආපහු මම වීසා රිනිව් කරා. වීසා රිනිව් කරනවත් එක්කම සැලරි කට් එකක් වැඩි වුණා. ඉතින් මට හැපි ඒක ගැන. ඉතින් සැලරි එකත් වැඩි වුණා වගේ වැඩත් වැඩි වුණා කියන තමයි තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නේ නැතේ මම කියන්නේ මම වැඩ කරන ගෲප් කම්පැනි එකක. ඉතින් ගෲප් කම්පැනි එකක් කියන්නේ කම්පැනි කීපයක් එකතු වෙලා හැදිච්ච කම්පැනි. මම සරලව කිව්වොත් අපේ කම්පැනි එකේ කම්පැනි තව 4ක් තියෙනවා. ඉතින් කම්පැනි 4ෙම මම කරන්නේ මාකටිං. ඉතින් කම්පැනි 4ෙම කන්ටෙන්ට් හදන එක, මාකටිං වැඩ කරන එක, ප්‍රොමෝෂන් වැඩ කරන එක තමයි මගේ රාජකාරී වෙලා තියෙන්නේ. මගේ පාර්ට් එක වෙලා තියෙන්නේ මගේ කම්පැනි එකේ. ඉතින් ටිකක් ඒක ලේසි නෑ. එක කම්පැනි එකක් නෙමෙයි. කම්පැනි 4ක් හැන්ඩල් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඩේලි මට ලොකු ටාස්ක් එකක් කරන්න තියෙනවා. ඉතින් ඩේලි ටාස්ක් එක මගේ ඉවර වෙන්න 4:00 වෙද්දි ඉතින් මම මාර විදියට පුෂ් කරනවා. ඉක්මනින් වැඩ ටික ඉවර කරගෙන අඩුම ගානේ පැය භාගයක්වත් ඔළුව රිලැක්ස් කරගන්න ටයිම් එක හදාගන්න මම මාර විදියට පුෂ් කරන වැඩ ටික. ඉතින් ඊට පස්සේ 4:00 වුණාට පස්සේ මම ගෙදර එනවා. ගෙදර ආවෙල්ලා සමහර දවස්වල මම ඩිනර් එක ගන්නවා එහෙමම. ඊට පස්සේ ෂෝස් එකක් ආපහු දාගෙන ආපහු මම යනවා තනියම පර්ෆියුම් ෂොප් එක. තනියම පර්ෆියුම් ෂොප් එක කියලා කියන්නේ අර මම කියපු කම්පැනි 4න් එක කම්පැනි එකක්. මේ බිස්නස් එකේ පහුගිය කාලෙම මම පොඩි ප්‍රොමෝෂන් එකක් කරා. ඉතින් මාකටිං වැඩක්. ඒක නිසා මට එතන ඒක බලන්න අනිවාර්යෙන් එතනට යන්න වුණා.
ඉතින් හවස එතනට ගියාට පස්සේ මම ආපහු ගෙදර එන්නේ රෑ 10ට 10 මාරට. ඒ ඇවිල්ලා මම හවස ඩිනර් කරන් ගියේ නැත්තම් පොෂ් දාලා ඩිනර් කාර ගන්නවා. ඊට පස්සේ ටිකක් පොඩ්ඩක් ටයිම් එක ඉඳලා මම ආපහු 11 මාර 12 වෙනකොට මගේ බිස්නස් එකේ වැඩ පටන් ගත්තා. ඉතින් බිස්නස් එක ගැන කිව්වොත් මම මාකටිං බිස්නස් එකක් පටන් ගත්තා මගේ පාර්ට්නර් කෙනෙක් එක්ක. පාර්ට්නර් ගැන මම ඊළඟ බ්ලොග් එකේදී ඔයගලන්ට අරගෙන එන්න කවුද මේ පාර්ට්නර් කියලා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ හම්බුණ මගේ හොඳම යාළුවෙක්. ඉතින් ඒක ගැන ඔයගලන්ට වෙනම බ්ලොග් එකකින් ගේන්න ඕනේ මේකෙන් කියලා වැඩක් නැහැ. ඉතින් මම ඊළඟ බ්ලොග් එකකින් ඔයගලන්ට කියන්න කවුද කියලා. ඉතින් guys එහෙම පටන් ගත්ත එතන ඉඳගත්තට පස්සේ 11 12ට පටන් ගත්තට පස්සේ මම මගේ කරන්න තියෙන ටාස්ක් එක ඉවර වෙනකම්ම මම ඇදගෙන යනවා. සෑහෙන වැඩ ගොඩක් තියෙනවා ඒක කරන්න. ඉතින් 11ට 12ට පටන් ගත්ත වැඩේ සමහර දවස්වලට සමහරක් දවස්වලට හරිද? සමහරක් දවස්. ඕකේ. හොඳට අහගන්න. සමහරක් දවස්වලට 2:00 3 විතර වෙද්දි ඉවරයි. සමහර දවස්වලට 4:00 5 6 7 වුණා. ඒක තමයි මම රොටේෂන් එක ගැන කියන්න යනකොට 6ට 4 ඉඳලා ගන්නවා කියලා කිව්වේ. ඉතින් ඕක තමයි මගේ ඩේලි රොටේෂන් එක උනේ පහුගිය දවස් ටිකේ. යා හරිම බිසි දවස් ටිකක් ඒක. ඉතින් දැන් සිටුේෂන් එක වෙනස් වුණා. ඉතින් අර මං කියපු තනිම ගෲප් කම්පැනි එකේ ප්‍රොමෝෂන් එකේ වැඩ ඉවර වුණා. ඉතින් ඒ වුණාට පස්සේ මට ආපහු හවස එතනට යන්න උවමනාවක් නැහැ දැන්. ඒක මාරම නිදහසක්. ඉතින් අපව මම උදේට ඔෆිස් එකට යනවා. වෙනද රොටේෂන් එක අපව පටන් ගන්න පහුගිය කාලේ තිබිච්ච අර මාස 7කට කලින් තිබිච්ච රොටේෂන් එක අපව පටන් ගන්නවා. ඒක නිසා තමයි මේ vlog ටික වැටෙන්නේ. ඕකේ. එහෙනම් guys අපි යන් ගෙදර දැන් සෑහෙන ඔයගොල්ලන්ට මෙතන brightness එක වැඩි කරලා තියෙන මගේ මූණ පේන්න ඕන නිසා මම පොඩ්ඩක් bright කරලා තියෙන්නේ ඒකයි. නැත්තම් එළිය මෙච්චර. මෙන්න මේ ගාන තමයි එළිය තියෙන්නේ. දැන් මෙච්චර කළුවරයි. bright එක වැඩි කරපුවම මෙන්න මේ ගානට එනවා. ඕකේ. so guys අපි යන් ගෙදර. ඕකේ රයිට්. ඉතින් ආපු ගම වොෂ් එකක් දාගත්ත යාළුවනේ. ඉතින් වොෂ් එකක් දාන්න දැන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඔයගොල්ලන් දැකපු කලින් vlog එක දැන් තමයි එඩිට් කරන්න යන්නේ මම. ඒතකොට මේ vlog එක ඊට පස්සේ තමයි අප්ලෝඩ් වෙන්නේ. ඉතින් මම vlog එකක් ඉස්සරහට තියාගෙන තමයි හදාගෙන ඉන්නේ. ඉතින් ඒක මට ලේසි නිසා. ඉතින් මම දවස් ගැන ඉස්සරහට කියන එකක් නෑ. ඒතකොට නොන්ට ඔයගොල්ලන් කන්ෆියුස් වෙනවා. ඒ පන්න දවස් ගොඩ කාලයකට කලින් දවසක එකක් මේ අපි මේ බලන්න කියලා. ඉතින් ඒක නිසා මම ඉස්සරහට දවස් කියන්නේ නැහැ. ඔයගොල්ලන්ට දැන් අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද දවස් ටික හැදෙන්නේ කියන එක. ඉතින් guys අද මේ vlog එකෙන් මම සමු ගන්න යන්නේ. එහෙනම් guys අද මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. Have a great day. Goodbye. See you soon next video. Peace.